Welcome back to our YouTube channel. ඉතින් අපි හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා. ඔන්න අද අපි ඔයාලව එක්කරගෙන යන්නේ අහුන්ගල්ල Sea Turtle Conservation and Research Center එකට. ඒ කියන්නේ අහුන්ගල්ලේ කැස්බෑ සුරැකුම් හා ගවේෂණ මධ්‍යස්ථානයට. ඉතින් මේ තැන හොයාගන්න හරිම ලේසියි. අහුන්ගල්ලේ පොලිස් ස්ටේෂන් එකට පිටිපස්සේ තමයි මේ තැන තියෙන්නේ. ඉතින් ඔයාලා කොළඹ ඒ කියන්නේ එහෙම නැත්නම් කළුතර පැත්තේ ඉඳලා එනවා නම් ඔයාලට ඉඳුරුව කොස්ගොඩ ඒ වගේ තැන්වලදී ගොඩාක් කැස්බෑ මධ්‍යස්ථාන දැක ගන්න පුළුවන්. මම මේ සමහර තැන්වලට ගිහිල්ලා තියෙනවා. හැබැයි මෙතන ඊට වඩා ගොඩාක් වෙනස් තැනක්. ඉතින් ඔන්න අපි යෝධ කැස්බෑවෙක්ගේ කටක් ඇතුලෙන් කැස්බෑව බලන්න යන තමයි ලෑස්ති වෙන්නේ. අපි මේ ගමන ගියේ 2025 මාර්තු. ඉතින් එතකොට වැඩිහිටි කෙනෙකුගේ ටිකට් එකක් රුපියල් 500ක් තමයි උනේ. එන්නකෝ එහෙනම් අපි ඇතුළටම ගිහිල්ලා බලමු මෙතන මොන වගේ තැනක්ද කියලා. මාර ක්ලියර්. ඔයනේ මේ ස්ටාෆ්ස්ලා වගේ තමයි සාමාන්‍ය වයස කොච්චර වගේද මේ වලට අවුරුද්ද අපි මෙහෙම කරන්න දැන් ඔය දැල්වලට පැටලා හරි මේ අරන් වෙනවනේ ආනේ මම කොයි එහෙම ආගාම අපි හොඳ කරලා මුදල දානවා මේ ෂාක් ලයින් අපෝ මේක කරන්නේ ලෙමන් ෂාක් අර උස දිගේ කරන්නේ මේ ස්ටාෆ්ස්ලා වගේ අපි මේ ඉන්නේ නේ ඒක කියලා. ස්ටාෆ්ස් නෑ පසංගින්න ඒක නම් පොතල තියෙනවා. මේ ඉන්නේ බැලුම් ස්ටාෆ්ස් ඒකපාර බලනවා ගලක් වගේ පේන්නේ ඒගොල්ලෝ කන්නේ පෙන්ද දියසේ වල වගේ දැන් මේගොල්ලන්ට කොහොමද සාමාන්‍ය කැම දාන්නේ කොච්චරක් වගේද මේ දැල්ලෝ දාන්නේ බැලුම් ඒ දවසට කොච්චරක් වගේද එක්කෙනෙක්ට දවසට දෙපාරක් දෙනවා උදේට පාරයි කැස්බෑ වුණත් එහෙමයි මාළු දෙනවා ලින්නු ඊට වගල ඔයින් පොකිලිස් වගේ මේගොල්ලන් තමයි කනම්ම 35ක් විතර වගේ නෝ කිලෝ ඒ කියන්නේ මෙතන දැගෙන ඉස්සෝ අපි මේ කැමරා ගන්න කෙලින්ම උතර තමයි නිදාස් කරන්නේ. ඉතින් ආතරෙන් අදන සත්තුනේ. ඔව්. මේ සීබ්‍රා ෆිෂ් මාන. මෙයාන ගොඩක් ලොකු එක්කෙනෙක් නේ. ඈ? මෙයා කොච්චර ගානද? ඒගොල්ලෝ සයිස් එක තව ටිකක් ලොකුයි. ආත නයිනේ නේ. එනේ එක්කෙනෙක් ඉන්නේ නැද්ද? එක්කෙනෙක් නේ. මේ අර අතින් ගොයිගේ ෆොටෝ ගහන තැන තියෙන බබා වාඩි කරන ෆොටෝ අර තින් ගොයිගේ අර ලෙඩ බෑ ඔම බලාගෙන ඉඳලා ඉතින් ඔය පිටර තමයි තියෙන්නේ යනවා ඉතින් මෙතන වාඩි කරලා ෆොටෝ එකක් ගන්න නෝ ඔම බලාගෙන ගිහලා ඔම ගිහලා අපි මෝරගේ ඇතුලෙන් යන්න තියෙනවා මේකෙත් තියෙන බලන්න දේවල් මෝරගේ ඉතිගස් ගෑවෙක් තියෙනවා මේක අතන ඉඳන් පටන් ගන්නවා පැටවුන. ඉතින් ඔන්න අපි කැස්බෑ වගේ කට ඇතුලෙන් ගිහිල්ලා පිටිපස්සෙන් එළියට ආවා. ඉතින් මේ තැන ගැන කතා කරද්දී කියන්න ඕන විශේෂම කාරණාවක් තමයි මෙතන ඉන්න වැඩ කරන අය. එයාලා හරිම හොඳයි, හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඒ වගේම අපි දන්නේ නැති දෙයක් තියෙනවා නම් එයාලා කියලා දෙනවා. අපි දන්නේ නැති දෙයක් තියෙනවා නම් එයාලගෙන් කියලා අහගන්න පුළුවන්. ඒත් එක්කම එයාලගේ තැන හරිම ලස්සනට පිරිසිදුවට පිළිවෙලට තියාගෙන ඉන්නවා. හරි. එහෙනම් එන්නකෝ මම ඔයාලට කියලා දෙන්නම් කැස්බෑව ගැන විස්තර ටිකක්. දැනගන්න ලැබුණ විස්තරවලට අනුව මේ ලෝකේ කැස්බෑ වර්ග 8ක් ඉන්නවලු. එතනින් වර්ග 5ක් මේ ශ්‍රී ලංකාවේ ඉන්නවලු. ඉතින් මෙතන ඩිස්ප්ලේ වෙලා තියෙන බෝඩ් එකේ ඔයාලට දැක ගන්න පුළුවන් ඒ වර්ග 5 තමයි. ඒත් එක්කම ඔය ඔතන අනුරුවක් හදලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ කැස්බෑව අතරින් ලොකුම කැස්බෑව තමයි එයා. leather back turtle. එහෙමත් නැත්නම් සිංහලෙන් දාර කැස්බෑව කියලා හඳුන්වන්නේ මෙයාටම තමයි. ඉතින් එයා මීටර් 2ක් දිගයි වගේම කිලෝ 250ක් බරයිලු. එයාගේ ආයුෂ කාලය අවුරුදු 200ක්ලු. ඉතින් ඒ වගේම මෙයාලා ජීවත් වෙන්නේ ගොඩාක්ම ගැඹුරු මොහොතේ. ඒ කියන්නේ ගොඩාක්ම සීතල වතුරේ.
ඉතින් ඒක නිසා ඒ බිත්තර වලින් එන චූටි පැටව් ඉපදුණු ගමන්ම වගේ මුහුදට දාන්න තෝනෙලු. මේ වර්ගයකේ බිත්තර වලින් පැටව් එළියට එන්න දවස් 75ක් විතර ගත වෙනවා කියලා කියනවා. ඉතින් මම මෙයාලා 5 දෙනා ගැනම ඔයාලට පොඩි විස්තරයක් කරගෙන යන්නම්. හැබැයි මම මේ වීඩියෝස් අරගෙන තියෙන්නේ ඉන්ටර්නෙට් එකෙන්. ඔයා මේ ගැන වැඩිදුර දැනගන්න කැමති කෙනෙක් නම් මේක මේ ටිකත් බලන්න. එහෙමත් නැත්නම් ඔයාලට vlog එක බලන්න ඕන නම් ඔයාලට පුළුවන් මේ ටික skip කරලා යන්න. ඉතින් මම මේ දාලා තියෙන වීඩියෝස් වල උඩින් මෙන්ෂන් කරනම් එයාලගේ වර්ගය. එතකොට ඔයාලට දැනගන්න පුළුවන් නේ එයා මොන වගේ කෙනෙක්ද, ඒ වර්ගය කියන්නේ එයාගේ පෙනුම මොන වගේද කියන එක. ඉතින් අපි දැන් leatherback turtle ගැන කතා කරා. ඒ වගේම තව ඉන්නවා green turtle. ඒ කියන්නේ කොළ කැස්බෑවා. එතකොට තව ඉන්නවා olive ridley turtle. ඒ කියන්නේ බටු කැස්බෑවා. ඉතින් බටු කැස්බෑවන්ගේ තමයි බිත්තර පොඩිම. ඊළඟට ඉන්නවා horsebill turtle. එයාලව සිංහලෙන් හඳුන්වනවා පොතු කැස්බෑවා කියලා. ඊළඟට ඉන්නවා loggerhead turtle. එයාලව හඳුන්වන්නේ ඔලු ගෙඩි කැස්බෑවා කියලා. ඉතින් මේ දාර කැස්බෑවගේ ඇරුණම අනිත් 4 දෙනාගෙම බිත්තර වලින් පැටව් එළියට එන්න යන කාලේ දවස් 45ක් 60ක් 65ක් ඒ වගේ අතර කාලයක් තමයි යන්නේ. ඒකට හේතුව තමයි කොළ කැස්බෑවගේ ඒ කියන්නේ green turtle කියන්නේ හේතුව තමයි දැන් ඔබ දීවරයකින් ඇහුවනම් ඒගොල්ලෝ කියයි ඇතුලේ එයාගේ තෙල් වල පාට කියලා. ඇත්ත ඒක. තෙල් නෙමෙයි එයාගේ ඇතුලේ ෆැටි ලේ එකක් තියෙනවා. එයාගේ ඒ කියන්නේ කාටිලේජ් වල කලර් එකයි ඇතුලේ තියෙන ෆැටි ලේ එකයි green in color. ඒ කියන්නේ කොළ පාට. ඒ නිසා තමයි අර green turtle. ඉතින් එයායි අපිට කිව්වේ කොළ කැස්බෑවට ඇයි කොළ කැස්බෑව කියන්නේ කියලා. එතන වෙනමම කැස්බෑවුන්ගේ බිත්තර ඩේට් එකත් එක්ක අඩියක් විතර වලක් කපලා වලලා තියෙනවා. ඉතින් ඒ වගේම යාලා ඒවා පැටවලියට ආවට පස්සේ පොතු එහෙම අයින් කරලා දානවා. මොකද නැත්තම් අනිත් ඒවත් නරක වෙන්න පුළුවන්. මේ දවසේ ඇතුළත මෙන්න මේ වර්ගයේ බිත්තර මෙච්චර ගාණක් වලලා තියෙනවා කියලා. එතන මෙතන තියෙන්නේ මේක මේ කට්ටියට ඩිස්ප්ලේ කරන්න බිත්තරේ හැඩේ මොකද්ද කියලා මේක එක්ස්පයර් වෙච්ච එකක් ඔය තියෙන්නේ. තමයි මේවා අනිත් බිත්තරත් එක්ක ගෑවුනොත් ඒ බිත්තර නරක වෙනවා. ඒකයි මේ අස් කරන්නේ. නැත්නම් ඔයගොල්ලෝ බලයි මේක අස් කරන්න ඕනේ නැහැ නේ මේව ඔතන තියෙන්නේ කියලා. ඒ අස් කරන්නේ ඒකයි. ඉතින් මෙතන කැස්බෑව විතරක් නෙමෙයි මුහුදු මාළු ඒ වගේම මෝර පැටවුනුත් ඉන්නවා. මොන්ටිසෝරියෙන් ගියාවේ අර පොඩි ටීචර්ගේ අතට. ඉතින් ඔන්න කැස්බෑව ගැන විස්තර කතා කරලා එයාලගේ බිත්තර ගැන දැනගෙන ඒ ඔක්කොම විස්තර දැනගත්තට පස්සේ අපි ගියා චූටි කැස්බෑ පැටවුන්ව බලන්න. මෙතන ඉන්නේ මෙයාලා සල්ලි දීලා අරගත්තු බිත්තර වලින් එළියට ආපු චූටි පැටව්. ඉතින් මේ කැස්බෑව ඇවිල්ලා වෙරළේ බිත්තර දාලා ගියට පස්සේ ඒවා ගන්න මිනිස්සු මෙතනට ඒවා විකුණනවා. ඊට පස්සේ මෙයාලා ඒ බිත්තර හොඳට බලාගෙන ඒ වලින් පැටව් එළියට ආවට පස්සේ එයාලව මුහුදු වතුරත් එක්ක මික්ස් කරලා හොඳට බලාගෙන කන බොන දීලා ඊට පස්සේ යාලව ආපහු මුහුදටම නිදහස් කරලා යවනවා. එක සතියක ඉපත්ත ගිහින් කට්ට දිගට තියෙන සතාවකට කට්ට මහතට තියෙන යන සතාවකට දැන් මෙතන එක જાතියක් ඉන්නවනේ ලංකාවේ ඉන්න જાති පහයි අපේ බෝඩ් එකේ තිබ්බේ ඒකවල මේකේ ඉන්න જાති තමයි ඉන්නවා. ඉතින් බෝල් කලර් වගේ තියෙන මේකක් තියෙනවා.
ඉතින් ඔයාලා දැක්ක වගේ එතන ඒ ටැංකියේ හැම ජාතියකම වගේ කැස්බෑවෝ ඉන්නවා. ඉතින් ඔයාලට සමහර විට අඳුර ගන්නත් පුළුවන් ඇති වෙන් කරලා යාළගේ නම් එක්කම. ඉතින් අපි දැන් මේ බලන්නේ මුහුදු මාළු. ඒ කියන්නේ මුහුදේ ඉන්න මාළු තමයි මෙන්න මේ ටැංකි වල දාලා ඉන්නේ. Kamu මේ මෙයාලගේ බෙල්ලට මෙහෙම වෙලා තියෙන්නේ. මේ බෙල්ලෙම මෙහෙම වෙලා තියෙන්නේ. ඒ දැල් වලට හොච්චෝ. ඉතින් ඔයාලා දන්නවද? මෙතන ගොඩාක් ඉන්නවා ආබාධිත වෙච්ච කැස්බෑවෝ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මුහුදේ ඒ කියන්නේ ගල් වලට හැප්පිලා එහෙමත් නැත්නම් දැල් වලට අහු වෙලා ඒ වගේ වෙච්ච කැස්බෑවුන්ට මෙයාලා මෙතන ප්‍රතිකාර කරනවා. ඉතින් මේ ඉන්න කැස්බෑවගෙත් එයා ගොඩාක් අනතුරු වලට ලක් වෙච්ච කෙනෙක්. එයාව නම් කවදාවත් මුහුදට නිදහස් කරන්නේ නැල්ලු. අනිත් අයව ට්‍රීට්මන්ට් කරාම එයාලව හොඳ වුණාම මුහුදට නිදහස් කරලා යවනවා. ඉතින් මෙයාට පීනන්න බෑ. ඒ හින්දා එයාව යවන්නේ නැල්ලු. ඉතින් එයාලා ගොඩාක් ආදරෙන් ඒ සතුන්ව බලා ගන්නවා. ඉතින් මේ කැස්බෑව විතරක් නෙමෙයි එතන ගොඩාක් ඩැමේජ් වෙච්ච අය ඉන්නවා. ඒ වගේම එයාලා ට්‍රීට්මන්ට් කරන නිසා හොඳ තත්ත්වයක දැන් ඉන්නවා. ඉතින් මම හිතනවා මේ තැන ඔය අනිවාර්යෙන්ම යන්න ඕන තැනක් කියලා. ඔයාගේ පවුලේ අය එක්ක එහෙමත් නැත්නම් යාළුවොත් එක්ක යන්න හොඳම තැනක් තමයි මේක. ඉතින් දන්නවද තවත් වැදගත්ම දෙයක්? මේ මුහුදු කැස්බෑවෝ ගොඩාක්ම කන්න කැමතිම කෑමක්ලු ජෙලිෆිෂ්ලා. ඉතින් shopping කවර වගේ දේවල් මුහුදේදී මෙයාලා ඒව දැක්කම රැවටෙනවලු ඒ ජෙලිෆිෂ්ලා කියලා. ඊට පස්සේ යාළුවා ඒව ආහාරයට ගත්තම එයාලට ආබාධ ඇති වෙනවා. ඉතින් ඒ වගේ කැස්බෑවොත් මෙතන ඉන්නවා. එයාලට වමනි කරවලා ඒ වගේ ට්‍රීට්මන්ට් කරවලා තමයි එයාලව ගොඩාක් ඒ කියන්නේ හොඳ තත්යකට ගන්නෙ. ඉතින් ඒ විතරක් නෙමෙයි. වියට්නාමය, තායිලන්තය වගේ රටවල් වල කැස්බෑවුන්ගේ මාංශ වර්ග අධික ලෙස එයාලා ආහාරයට ගන්නවා. ඉතින් ලංකාවෙත් නීති විරෝධී විදිහට ඒ මාංශ අලෙවි කිරීම සිද්ධ වෙනවලු. ඉතින් කැස්බෑවුන්ගේ ග්‍රහණය අඩු වෙන්න ඒක ලොකු හේතුවක්ලු.
ප්‍රතිකාර ලබන කැස්බෑවෙක්. එතකොට මේ තියෙන්නේ එයාලට ප්‍රතිකාර කරන තැන. ඉතින් දැන් මේ ඔයාලා දකින්නේ පොත්තු කැස්බෑවෝ. ඉතින් එයාලගේ කට්ට හරිම ලස්සනයි. ඒ වගේම අතීතයේදී ඒ කට්ට යොදාගෙන කොණ්ඩකටු පනා ඒ වගේ ලස්සන එක දේවල් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් එයාලව වඳ වී යාමේ තර්ජනයට ලක් වෙන්න ඒක ලොකු හේතුවක් වෙලා තියෙනවලු. ඉතින් ඊළඟ ටැංකියේ ඉන්නේ ඇල්බිනෝ ග්‍රීන් ටර්ටල් කෙනෙක්. ඒ කියන්නේ ඇලි කැස්බෑවෙක්. green turtle picture දන්නවද? එයාව ලැබෙනකොට හරියටම කොරෝනා ඇවිල්ලා දවස් 2යිලු. ඉතින් මම හිතනවා චූටි ළමයි මෙතනට ගොඩක් කැමති වෙයි කියලා. මොකද ලස්සන ෆොටෝ ලොකේෂන්ස් එහෙමත් තියෙනවනේ. ඉතින් අපිත් එක්ක මගේ මල්ලිත් ගියා මේ ගමන. මං හිතනවා එයා යාගේ ජීවිතේට ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති සහ අලුත් අත්දැකීම් එකතු කරගන්න ඇති කියලා. මොකද එයා ගොඩාක් සතුටින් තමයි මේ ගමන ගිහිල්ලා ඇවිල්ලා ගෙදරදිත් කතා බහ කළේ. ඉතින් මෙතන ලස්සන මින් මැදුරක් වගේ තමයි තියෙන්නේ. මෙතනත් ඉන්නේ මෝර පැටව. ඉතින් එයාලව මෙයාලා කන්න දීලා බලාගෙන එයාලා හොඳට බලාගෙන එයාලවත් මොහොතට නිදහස් කරලා දානවලු. ඉතින් මෙතන එක එක જાතිය අය ඉන්නවා. ඉතින් ශාක්ලා විතරක් නෙමෙයි ස්ටාෆිෂ්ලා තව එතකොට මුහුදේ ඉන්න ලස්සන ලස්සන මාළු එක එක જાතිය මාළු ගොඩක් මෙතන ඉන්නවා. Wait a minute. Who are you? ඉතින් මේ ටැංකි වල උනත් වතුර හරිම පිරිසිදු ලස්සනට තියෙන නිසා ඕන තරම් වෙලාවක් එතන ඉන්න හිතෙනවා. ගොඩාක් කියන්නේ ගොඩාක් වෙලා එතනලා ඉන්න පුළුවන්. අපි ගොඩාක් වෙලා එතන හිටියා. ලස්සන ලස්සන ෆොටෝස් ගත්තා, වීඩියෝස් ගොඩාක් ගත්තා. ඉතින් එතන මඩුව හිටියා. මම ඇත්තටම මගේ ජීවිතේ මුල් වතාවට තමයි මඩුවෙක්ව ඇස් දෙකට දකින්නේ. ඉතින් ඒ වගේම තමයි මගේ මල්ලිත් එයා ගොඩාක් ආසාවෙන් හිටියේ මඩුවෙක් දකින්න. ඒ වුණාට එයා එතනට ගිහිල්ලා දැන් ඉතින් ගොඩාක් වෙලා දැකලා එයා කියනවා අයියෝ දැන් නම් මගේ ඔළුව රිදෙනවා මට මඩුව බලුව ඇති කියලා. ඉතින් මෙතන දේශීය අයගේම විදේශීය අයගේ ලොකු ආකර්ෂණයකට ලක් වෙච්ච තැනක්. ඉතින් මම කියනවා ඔයාලට අනිවාර්යෙන් එක දවසක් හරි ගිහිල්ලා බලන්න. හරිම ලස්සන තැනක්.
ඉතින් අපි දැන් යන්න තමයි හදන්නේ මෙතනින් එළියට. ඉතින් අපිට එතන වැඩ කරන කෙනෙක් හම්බ වුණ නිසා අපි ඇහුවා ඒ චූටි පැටව කැස්බෑ පැටවව නිදහස් කරන්න ටයිම් එකක් තියෙනවද? අන්න ඒ වගේ විස්තර. තමයි කොතරක් වගේ දවසක් නිදහස් කරනවද? එන කටිය නිදහස් කරනවද? ඉතින් දවල්ට ඒ චූටි කැස්බෑ පැටවම මුහුදට නිදහස් කරන්නේ නැල්ලු. හවස 6න් පස්සේ තමයිලු එයාලව මුහුදට නිදහස් කරන්නේ. මොකද උකුස්සෝ ඒ වගේ පක්ෂීන්ගෙන් එයාලට වෙරළෙදි අනතුරක් වෙන්න පුළුවන් නිසා. ඉන්න එපා අයියෝ. ඔන්න ඉතින් අපිට චූටි කැස්බෑ පැටියෙක්ව අතට අරන් බලන්න අවස්ථාවක් හම්බුණා. ඉතින් අපි ඒකේ චූටි වීඩියෝ ක්ලිප් එකකුත් ගත්තා ඔයාලට පෙන්නන්න. එයාලව සාමාන්‍යයෙන් ගොඩක් වෙලා එළිය තියන්නේ නැහැ. මොකද එයාලට වතුර ඕන නිසා. අම්මෝ අර පැත්තේ ලස්සන පොල් ගස් ටික පේන්නේ. Loud gila berapa malam. ඉතින් කැස්බෑව බලලා කැස්බෑව වල්ලලා මාළු බලලා ඒ ඔක්කොම කරාට පස්සේ එතනම පිටිපස්සේ ලස්සන බීච් එකක් තියෙන හින්දා අපි තීරණය කරා බීච් එකට පොඩ්ඩක් ගිහිල්ලා එන්න ඕනේ කියලා. ඇත්තටම මේ වීඩියෝ වල තියෙනවා වගේම ලා නිල් පාට මාරම ලස්සන බීච් එකක් තමයි එතන තිබුණේ. අහසත් එක්ක ගත්තම දෙකම ලා නිල් පාටයි පුදුම ලස්සනයි. ඉතින් මම හිතනවා ඔයාලා අපේ වීඩියෝ එක ආසාවෙන් බලන්න ඇති කියලා. ඒක නිසා ඔයා මේකට කැමති නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. කැමති නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මොකද අපි ඉස්සරහට තව ලස්සන වීඩියෝස් ගොඩක් අරගෙන බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඉක්මනට වීඩියෝ එකක් අරගෙනකන් අදට ගිහින් එන්නම්. බයි.